හදිසි අනතුරක් නිසාවෙන් රෝහල් ගත කර සිටින මගේ අතිජාත මිත්‍රයා වූ තුෂාරව බැලීම සඳහා කොළඹ නගරාසන්නයේ තිබෙන එම පෞද්ගලික රෝහලට මා යන විටත් වේලාව රාත්‍රී 7 පසු වී තිබුණා. දැනට යාපනයේ සේවයේ නිරතව සිටින මා රාජකාරී කටයුත්තක් නිසාවෙන් අද දින කොළඹ නගරයට ආ අතර ලැබුණු අවස්ථාව උපයෝගී කර මිතුරාගේ සැප දුක් බලා අද රාත්‍රියේම නැවතත් තැපැල් දුම්රියෙන් යාපනය බලා යාමට සිටින නිසාවෙන් මා අඩිය ඉක්මන් කොට රෝහලේ විමසීම් කවුළුව වෙත ලං වුණා. එක්ස්කස් මීමිස් පෙරේදා ඇක්සිඩන්ට් වෙලා ගෙනාව පේෂන්ට් මිය තුෂාරගේ රූම් නම්බර් 1 මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද? යෂුව වේට් ඒ මිනිත්. එසේ පැවසු පිළිගැනීම් නිලධාරිනිය මා වෙත සුන්දර සිනාවකින් සංග්‍රහ කොට ඉදිරියේ තිබූ පරිගණකය පරීක්ෂා කර බලා මිය තුෂාරගේ රූම් නම්බර් 1 707 සර්. හරි තැන්කියු මිස්. මේ මිස් කීවෙනි ෆ්ලෝර් එකද කියලා පොඩ්ඩක් කියනවාද? 7th ෆ්ලෝර් එකේ සර්. ලිෆ්ට් එක ඉස්සරහ තියෙනවා. ඕකේ. විදුලි සෝපානයට ගොඩ වී 7 වන මහලට යාම සඳහා බොත්තම තද කල මා එහි තිබූ කණ්ණාඩිය හරහා පෙනෙන මගේ රූපය දෙස මදක් බලා හිස කෙස් නිසි ලෙස සකස් කර සාක්කුවේ තිබූ දුරකථනය අතට ගන්නවත් සමගම කැඩපත හරහා යාම. කිසිවෙක් මා දෙස බලා සිටිනවා මෙන් දැනුණු බැවින් මදක් හැරී හාත්පස බැලුවත් සෝපානය තුල සිටියේ මා පමණයි. ලිෆ්ට් එක ඇතුලේ කවුරුත් නැහැනේ. මටත් පිස්සු වගේ. සෝපානය 7 වන මහලට ආ නිසාවෙන් ඉන් පිටතට ආමා කාමර අංක 707 සොයා ඉදිරියට ගිය අතර එම මහල දැඩි පාළු ගතියක් ඉසිලූ අතර විදුලි බල්බ 2-3ක් නිවි දැල්වෙමින් තිබුණා. මේවා නමට තමයි ප්‍රයිවට් ඒත් ගවර්න්මන්ට් හොස්පිටල් එකටත් වඩා අන්තයි වගේ. අර බූරුවා මොකට මේකට ආවද මන්දා. තාත්තගෙන් හම්බ වුණ බූදලය වියදම් කරන්නත් එපයි. නැවතත් මටම කුදුරාගත් මා කාමර අංකය සොයා ඉදිරියටම ගමන් කළා. ටකටකස්. මගේ පසුපසින් එක්වරම ඇසුණු කාන්තා පාවහන් සද්දයක් නිසා ගමන අඩාල කල මා පසුපස හැරී බැලුවත් පෙනෙන්නට කිසිවෙක් නැහැ. මොන රෙද්දක්ද කෝ මේක දැන් සෙරෙප්පු සද්දයක් ඇහුණනේ. අනේ මන්දා සමීර ඌව ඊයේ බීපු එකේ වෙරි තාම බැහැලා නැහැ වගේ. මටම කියාගත් මා නැවතත් ඉදිරිය බලා ගියා. හරි මේ තියෙන්නේ 7.1 7.3 7.5. වම් පස තිබූ කාමර අංක දෙස බලමින් ගිය මා එක්වරම ඇතිව් සිටිවිල්ලක් නිසා දකුණු පස තිබූ කාමර අංක 706 දෙස බැලුවේ කිසිවෙක් මා දෙස බලා සිටිනවාක් මෙන් දැනුණ නිසයි. එම කාමරය අසලටම ගිය මා එහි දොරේ තිබූ කුඩා කණ්ණාඩියෙන් ඇතුළත බැලුවත් එහි කිසිවෙක් සිටියේ නැහැ. නැවතත් හැරි මිතුරා සිටින කාමරය අසලට ගොස් දොරට තට්ටු කළත් කිසිම සද්දයක් නැති නිසා දොර හෙමින් විවෘත කොට කාමරය ඇතුළට ගියා. සමීර වරෙන් ඌව කොහොමද දන්නේ මම ඇක්සිඩන්ට් වුණා කියලා? ඌව කිව්වේ නැත්තම් මම දන්නේ නැද්ද? උඹේ වයිෆ් මායා තමයි කිව්වේ. කෝ දැන් මායා? මායා පල්ලිහා ෆාමසියට ගියා බන්. එයා ගාව ඌගේ නම්බර් 1 නැහැනේ. උඹේ ෆෝන් එකෙන් ගන්න ඇති බන්. ඉතින් තුෂාරයා දැන් කොහොමද බන්? මොකක්ද යකෝ උනේ? ඌව කොහොමද ඇක්සිඩන්ට් උනේ? දැන් හොලක් නෑ බන් සමියා. අනේ මන්දා බන් මටත් හිතා ගන්න බැහැ මොනා වුණාද කියලා. එදා රෑ මම කායික ඩ්‍රයිව් කරන් එනකොට එකපාරටම කවුද කෙල්ලෙක් පාර මැද ඉන්නවා වගේ දැක්කා. ඉතින් මම කිව්ව බේරෙන්න කියලා හිතන් වාහනේ දකුණට කැපුවා. එතකොට කන්ට්‍රෝල් නැතිව ගිහින් ඒ හරියේ තිබුණ ලයිට් කණුවක හැප්පුණා බන්. නෝ නැහැ. ඉතින් ඒ කෙල්ල කවුද බන්? කැල්ල ලස්සනයිද? පෙට්ටියම් කියවනවා මෙතන. එවෙලේ මට එච්චර අමාරුවක් තිබුණේ නැති නිසා මම බැහැලා බැලුවා. ඒත් කවුරුත් හිටියේ නැහැ බන්. නෝ
එතකොට පාර මැද හිටියේ හොල්මනක්ද බන් හහහා නැහැ මචං ඇත්තටම කෙල්ලෙක් හිටියා. ඩෝ මට දැනේ බන් මතක් වුණේ. තුෂාර කියන විට පුදුමයෙන් මෙන් ඔහු දෙස බැලූ සමීර මොකක්ද බන් මොකක්ද උඹට මතක් වුණේ. සමීර ඇසුවත් කිසිවක් නොකියා කුමක් හෝ කල්පනා කරමින් සිටි තුෂාර අඩෝ එදා ටිකක් වැස්ස දවසක් ඒ කෙල්ල පාර මැද ඉන්නකොට එක පාරටම විදුලියක් කෙටුවා ඒ එළියෙන් මම ඒකිගේ මුහුණ ලාවට දැක්කා බන් හොඳින් කතා කරමින් සිටි තුෂාර එක්වරම බිය වී වෙලන්නට ගත් අතර ඔහුගේ දැස් තිබුණේ දොර දෙසයි. අඩෝ තුෂාර මොකද බන් මේ මොකද වුනේ? ඒකි ඇවිත් බන් ඒකි ඇවිත්. තුෂාර කිව්දේ අසා වික්ෂිප්ත වූ මා ක්ෂණිකව හැරී දොර දෙස බැලුවත් කාමරයේ දොර වසා තිබූ අතර එහි කිසිවෙකුත් පෙනෙන්නට සිටියේ නැහැ. කවුද බන් ආවේ කවුරුත් නැහැනේ මේ මනස්ගාත බන් වැඩිය හිතන්නේ නැතිව හිටපන් ෆ්‍රීස් එක්වරම දොර ඇරෙන සද්දයට බිය වූ මා හැරී බලන විට සිනාමසු මුහුණින් ඇතුළට තුෂාරගේ බිරිඳ සමීර අයියා දැන්ද ආවේ ඕ නංගි දැන් ටිකක් වෙලා ඇවිත්